හයි ගයිස්, ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ටෙක් දෙය YouTube දැනුම අවකාශයෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකකට. ඔන්න අද වීඩියෝ එකෙන් මම try කරලා බලන්න යන්නේ AI web browsers. මේකෙනොත් මම මුලින්ම install කරලා try කරලා බලන්න යන්නේ Comet කියන web browser එක. මම already එක download කරලා තියෙන්නේ. මේක මට හම්බුනේ දැනට මාසයකට විතර කලින් Perplexity එකත් එක්ක chat එකක් දායිදි side එකේ notification එකක් ආවා. ඊට පස්සේ මම download කරා. හැබැයි මම වීඩියෝ එකක් හදන්න ඕන නිසා ඒක තියාගෙන හිටියා. මොකද ඒකේ first experience එකේ ඉඳලම ඔයාලට පෙන්වන්න ඕන වුණ නිසා. හැබැයි මට මාසයක් විතර යනකම් වීඩියෝ එකක් හදාගන්න බැරි වුණා. ඔන්න දැන් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. මේකත් එක්ක මම ඔයාලට තවත් AI browsers කිහිපයක් පෙන්වන්නම්. සහ AI browsers වලින් මොනවද වෙන්නේ කියලාත් ඔයාලට මේ වීඩියෝ එක ඇතුළේදී කියලා දෙන්නම්. ඉතින් අපි සාමාන්‍යයෙන් use කරන browser එකක් තමයි Chrome කියන්නේ. එහෙමත් නැත්නම් Edge එක use කරනවා. එහෙමත් නැත්නම් Firefox කියලා එකක් use කරනවා. Opera කියලා එකක් use කරනවා. එහෙමත් නැත්නම් Safari මේ වගේ web browsers ගණනාවක්ම තියෙනවා අපි එදිනෙදා use කරන. ඔන්න ඒ web browsers වලින් වෙනස් වෙලා අලුතෙන් web browsers ඇවිල්ලා තියෙනවා. මේවා AI base වෙලා තමයි වැඩ කරන්නේ. ඉතින් ඔයාලා මේ වෙනකොටත් දන්නවා Google කියන search engine එක මත පදනම් වෙලා AI mode කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඔන්න search experience එක වැඩි දියුණු කරන්න Google ලා ඔන්න AI mode කියලා එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේක search engine එක base වෙලා යන එකක්. හැබැයි අපි අද කතා කරන්නේ browser එකම සම්පූර්ණයෙන්ම AI වෙච්ච tools ගැන. හරි. මේකෙදි මට මුලින්ම කතා කරන්න තියෙන්නේ මෙන්න මේ Perplexity ලගේ Comet කියන එක ගැන. මේක ඇවිල්ලා සාමාන්‍ය browser එකක් නෙවෙයි AI base වෙච්ච web browser එකක්. ඒ කියන්නේ අපි වෙනද search engine එකේ search කරනවා වෙනුවට මේක අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. හරිම රිසල්ට් එක විතරක් ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ tabs organize කරන්න පුළුවන්. email send කරන්න පුළුවන්. ඒ වගේම answers generate කරන්න, product buy කරන්න මේ වගේ ගොඩක් දේවල් මේක ඇතුළේ ඉඳලා අපිට කරගන්න පුළුවන්. ඉතින් Perplexity ළඟ තියෙන AI tool එක විතරක් නෙවෙයි අනිත් web browsers වලිනුත් මේ වැඩේම කරගන්න පුළුවන්. අපි බලමු තව මොනවද අපිට මේ වගේම use කරන්න පුළුවන් browsers කියලා. ඊළඟ එක තමයි ChatGPT. අපි දන්නවනේ ChatGPT base වෙලා හදපු Atlas කියලා එකක් තියෙනවා. මේක use කරන්න දීලා තියෙන්නේ macOS තියෙන කට්ටියට විතරයි. තාම Windows ලට නම් මේක ඇවිල්ලා නැහැ. ඒක නිසා මට දැම්මම මේක try කරලා බලන්න විදිහක් නැහැ. ඉතින් මේක try කරන්න පුළුවන් වෙච්ච ගමන් මම ඔයාලට මේකෙත් videos අරගෙන එන්න. ඉතින් මේක මෙතන pricing කියලා තියෙනවා. මට හිතෙන්නේ මේකේ paid plan එකකුත් එක්ක තියෙන මොකක් හරි තියෙනවා වගේ. මේකේ free කියලා එකක් තියෙනවා. ඉතින් මේකෙදී අපිට free use කරන්නත් පුළුවන්. ඉතුරු packages තියෙනවා. ඒවා paid packages විදිහට තමයි තියෙන්නේ. monthly subscription එකක් එක්ක තමයි ඒවා use කරන්න තියෙන්නේ. ඉතින් මම description එකේ දාලා තියන්නම් මෙන්න මේ AI tools වල link ටික. ඔයාලට වැඩි විස්තර මෙන්න මේ websites වලට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට පෙන්වන්න යන්නේ ඊළඟ browser එක තමයි මේ තියෙන්නේ. මේකේ නම Dia browser කියන එක. Dia browser එකත් ඇවිල්ලා AI agent browser එකක්. මේක ඇතුලේ AI tools ගණනාවක්ම තියෙනවා. ඉතින් මේකත් අපිට අපේ වැඩවලට use කරන්න පුළුවන් සුපිරිම AI එකක්. මේක බලන්න මේකේ තියෙනවා අපිට ඊමේල් වලට රිප්ලයි යවන්න වගේ ඔප්ෂන් එකක් දීලා තියෙනවා. browser එකත් එක්ක chat කරගෙන අපිට එක එක වැඩ කරගන්න පුළුවන් මෙන්න මේ browser එකේනොත්. ඉතින් මේකෙත් හොඳ tab manage කරන්න options දීලා තියෙනවා, shopping options දීලා තියෙනවා. අන්න ඒ වගේ features ගොඩක් මේකේ තියෙනවා. ඒ වගේම තමයි මේ කට්ටිය privacy එක ගැන හිතලත් එක එක features මේකේ දීලා තියෙනවා. ඉතින් මේකත් අපිට මේ join Windows whitelist කියන එක click කරලා මේකේ whitelist එකට join වෙලා තමයි මේක use කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේක public use කරන්න තාම දීලා නැහැ. whitelist දාලා එකකින් තෝරාගත් පිරිසකට තමයි මේක දීලා තියෙන්නේ. ඊළඟට තියෙනවා Sigma AI කියලා එකක්. මෙයාලා මේකේ brand කරලා තියෙනවා AI first agentic browser කියලා මේ විදිහට. ඉතින් මේකත් අපිට මෙතනින් download කරන් use කරන්න පුළුවන්. mobile සහ desktop version දෙකම මේකේ තියෙනවා. ඉතින් මේකත් සුපිරි AI tool එකක්. මේකත් privacy එක ගැන හිතන agentic level tool එකක්. ඉතින් මේකේ memory based action ගන්න පුළුවන් කියලා තියෙනවා. booking සහ checkout වැඩ, data extract කරන්න, email clean up කරන්න, ඊට පස්සේ social media post දාගන්න, ඊට පස්සේ custom research වැඩ, calendar management කරන්න, CRM වගේ දේවල් එක්ක වැඩ කරන්න, data entry වැඩ කරන්න, මේ වගේ වැඩ ගොඩක් කරගන්න පුළුවන් මේ web browser එකත් එක්ක එකතු වෙලා වැඩ කරද්දි. ඉතින් මේකත් ඇවිල්ලා intelligent level එකේ
වෙබ් බ්‍රවුසර් එකක්. අපි මේකත් ඉස්සරහට try කරලා බලමු. ඔයාලා අනිවාර්යයෙන්ම comment එකක් දාන්න අනිත් වෙබ් browsers try කරලා බලන්න ඕන නම්. ඊළඟට තියෙනවා තවත් මෙන්න මේ වගේ වෙබ් browser එකක්. මේක තමයි ඒජන්ටික් බ්‍රවසර්ස් වලින් ලෝකේ පළවෙනියටම හදපු ඒජන්ටික් බ්‍රවුසර් එක කියලා තමයි මෙයාලා බ්‍රෑන්ඩ් කරගෙන තියෙන්නේ. ඉතින් එහෙම වෙන්නත් ඇති සමහර විට. මේකෙත් ඇවිල්ලා ටැබ් මැනේජ් කරන්න, ඊට පස්සේ සයිඩ් එකේ chat කරන්න, ඒ වගේ ඔප්ෂන් ගොඩක් දීලා තියෙනවා. ඒ වගේම තමයි මේකෙන් කරගන්න පුළුවන් වැඩත් ගොඩක් තියෙනවා. data analyze කරන වැඩ, marketing වැඩ, study වැඩවලට මේ වගේ ඔප්ෂන්ස් ගොඩක් මෙයාලා මේකෙදි දීලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔටෝමැටික් ටාස්ක් කරගන්න වගේ වැඩවලදී මේක සුපිරියර් වැඩ කරන ටූල් එකක් කියලා තමයි මෙයාලගේ සයිට් එකේ මේ විදිහට දක්වලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලා දන්නවා AIත් එක්ක thinking model එකක් වැඩ කරනවා. ඒ වගේම research model වැඩ කරනවා. ඒ හැම feature එකක්ම මෙන්න මේ browsers වලත් වැඩ කරනවා. ඒ වගේම තමයි automations එක්ක වැඩ කරද්දී ඊට පස්සේ computer එකේ තියෙන files එක්ක වැඩ කරද්දී මේ හැම එකකදීම සුපිරියට වැඩ කරන්න පුළුවන් විදිහට තමයි මේ browser එකත් හදලා තියෙන්නේ. ඉතින් මෙයාගේ බේස් වෙච්ච browsers මොනවාද කියලා මම තාම විස්තර හොයලා බැලුවේ නෑ. ඉතින් ඔයාලා මේ browsers use කරනවා නම් පොඩ්ඩක් මේ වගේ back end process ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. හරි, අපි දැන් ගොඩක් දේවල් කතා කරපු නිසා අපිට දැන් බලන්න පුළුවන් Comet කියන browser එක මොන වගේද වැඩ කරන්නේ කියලා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්න ඒක වැඩ කරන්නේ කොහොමද කියලා. හරි, මෙන්න මේ විදිහට මම ඉන්ස්ටෝල් කරගත්ත software එක මේ විදිහට පෙන්නනවා වෙබ් browser එක. මම ඒක ඕපන් දෙනවා. මේකේ music එකක් play වෙනවා ඕපන් වෙද්දී. මෙන්න මේ විදිහට. හරි, මම පොඩ්ඩක් සවුන්ඩ් එක මියුට් කරගත්තා. නැත්නම් අපිට කතා කර මේ වැඩේ කරන්න දෙයක් නැහැ නේ. හරි, මෙන්න මේ විදිහට තමයි welcome to Comet කියලා අපිට ඕපන් ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙනවා get start button එක. ක්ලික් කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ වෙන යූස් කරන browsers වල data ටික මේකට import කරගන්න පුළුවන්. අවශ්‍ය නම් විතරක්. කැමති නම් ඔයාලට එහෙම import කරගන්නත් පුළුවන්. ඉතින් මට අනිත් browsers එක දේවල් මේකට import කරගන්න ඕනේ නැහැ. මට AI එකක් මේකේ use කරන browser එකක් නිසා පොඩ්ඩක් privacy එක ගැනත් හිතන්න ඕන. ඒක නිසා කලින් browsers වල මගේ search history තියෙනවා, settings, bookmark දාපු දේවල් තියෙනවා, password තියෙනවා. අන්න ඒ දේවල් ටික මම මේකට import කරන්නේ නැහැ. මං do this later කියන එක click කරනවා. ඊට පස්සේ මෙතන අපිට නමක් දාගන්න පුළුවන්. මම මේ විදිහට නමක් දාගන්නවා. ඊට පස්සේ මෙතනින් අපිට කැමති කලර් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙතන කැමති කලර් එකක් තියෙන, කැමති නමක් තියෙන එක අපිට දාගන්න පුළුවන්. ඉතින් මං Mercury එකට කැමති. මම Mercury කියලා දාගත්තා. dark theme එක හොඳයි. device එකේ default dark තියෙන්නේ. නැත්නම් ඔයාලට මෙතනින් theme එක මාරු කරන්නත් පුළුවන්. හරි, ඊට පස්සේ අපිට පුළුවන් මෙතන යටම තියෙන continue button එක click කරලා මේක ඉස්සරහට continue කරගෙන යන්න. ඉතින් මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට ටිකක් දාලා තියෙන දේවල් කිහිපයකට අපි ඒ ටික default තිබ්බ නිසා ඒ විදිහටම තියලා start commit කියන එක දෙමු. දැන් බලන්න මේක open කරපු ගමන් අපිට තියෙන්නේ perplexity එක. perplexity එක පහුගිය දවස්වල AWS servers වල down එක නිසා වැඩ කරේ නැහැ. අදත් වැඩ කරනවද දන්නේ නැහැ. මම ඊයේ බලද්දිත් වැඩ කරේ නැහැ. අපි ඒක නිසා මේකේ search වැඩ ටිකයි ඒ ටික ඉදිරියේදී බලමු. මේකේ browser එකේ අපි නිකන් YouTube ගිහිල්ලා බලමු. සාමාන්‍ය browser එකක් වගේ අපිට සාමාන්‍ය දේවල් කරගන්න පුළුවන්ද කියලා මේකේ බලමු. ඉතින් YouTube කියලා ගහුවා YouTube load වෙනවා. ඊට පස්සේ අපි නිකන් මේක Google ගිහිල්ලා බලමු. හරි, Google Translate වැදුනේ. හරි, Translate tool වැඩ. ඒ කියන්නේ සාමාන්‍ය web browser එකකින් කරගන්න පුළුවන් දේවල් ටික මේකෙන් කරගන්න පුළුවන්. ඊට අමතරව perplexity base වෙලා තියෙන නිසා මෙතන URL box එකේ ඕන දෙයක් අහන්න පුළුවන්. මෙතන තියෙනවා assistant කියලා side එකේ option එකක්. මේකෙන් අපිට assistant කෙනෙක් විදිහට මේක use කරන්නත් පුළුවන්. ඊට පස්සේ මං හිතන්නේ මෙතන voice model එකක් වැඩ කරන්නේ. ඉතින් ඒවට permissions එහෙම අරගෙන හදාගන්න වෙයි. ඔව් මේ තියෙන්නේ
නෙට්වර්ක් එලව් කරන්න කියනවා මේකට මේ විදිහට ඇක්සස් එලව් කරා දැන් අපිට පුළුවන් මේක සාමාන්‍ය බ්‍රවුස එකක් විදිහටම යස් කරන්න හරි දැන් අපිට පුළුවන් මේක සාමාන්‍ය බ්‍රවුස එකක් විදිහටම යස් කරන්න වොයිස් එක්ක වැඩ කරන්න පුළුවන් එතකොට මේ අපි කතා කරන දේවල් එක්ක මෙයා අයිඩෙන්ටිෆයි කරගෙන වැඩ කරනවා ඉතින් ඊට අමතරව ඇසිස්ටන්ට් එක්ක වැඩ කරනවා මේකෙදි ඔයාලා මෙතන account එකට sign in වෙන්න sign in වුණාට පස්සේ මේකත් එක්ක ලේසියෙන්ම වැඩ කරගන්න යන්න පුළුවන් මං හිතනවා ගොඩක් අය ගාව මේ වෙනකොටත් Perplexity Pro එක ඇති මොකද මම කලින් වලට කියලා දුන්න Perplexity අවුරුද්දකට එහෙම නැත්නම් අවුරුදු දෙකක් යනකම් කොහොමද Pro එකක් ගන්න කියලා ස්ටුඩන්ට් ඊමේල් එකක් යූස් කරගෙන ඉතින් ඒක ක්ලේම් කරගත්තා මේ වෙනකොටත් ඔයාලා ගාව Perplexity එක ඇති Pro එක ඉතින් ඔයාලා Pro එකකින් මේකට sign in වෙන්න ඒ වගේම තමයි මේක දැන් යූස් කරන විදිය දන්නේ නැහැනේ යූස් කරන විදිය දැනගන්න විදිය ඔප්ෂන් එකකුත් තියෙනවා මෙතන තියෙනවා කොමෙන්ට් එක යූස් කරන විදිහ ගැන මෙන්න මේ විදිහට prompt library එකක් prompt library එකට ගිහිල්ලා අපිට මේක යූස් කරන විදිහ දැනගන්නත් පුළුවන්. ඉතින් මේකේ එක එක විදිහේ prompts තියෙනවා. අපිට මේ prompts යූස් කරගෙන අපිට web browser එකේ වැඩ ටික කරගන්න පුළුවන්. මම මේකේ general use වලට ගිහිල්ලා මම මෙතන මෙන්න මේ prompt එක ගන්නම්. මේ prompt එක copy කරලා ගිහිල්ලා අපි මෙතනට දාලා බලමු. එතකොට බලන්න මෙයා answer එක generate කරන්නේ Perplexity එක ඇතුළේද. මම දැන් මේ sign in වෙන්නේ නැතුව මේ වැඩේ කරන්නේ. කියන්නේ sign in වෙන එක අනිවාර්ය දෙයක් නෙවෙයි මේක වැඩ කරන්න. හැබැයි pro දේවල් වැඩ කරන්න නම් sign in වෙන එක අනිවාර්ය වෙයි කියලා මම හිතනවා. හරි මේකෙත් result එක එන්න දන්නවනේ Perplexity එක think කරනවා ඊට පස්සේ සර්ච් කරනවා රිසල්ට් එක දෙන්න සාමාන්‍යයෙන් පොඩි ටයිම් එකක් ගන්නවා කියලා. හරි මෙන්න මේ විදිහට රිසල්ට් එකක් දෙනවා. මේකේ මම අහලා තියෙන්නේ Perplexity ලගේ ලේටස්ට්ම බ්ලොග් පෝස්ට් එක මේකේ මම අහලා තියෙන්නේ Perplexity ලගේ ලේටස්ට්ම බ්ලොග් පෝස්ට් එක ඕපන් කරලා දෙන්න කියලා. එතකොට මේ බ්ලොග් පෝස්ට් එකට අදාළ මෙන්න මේ විදිහට තමයි මෙයා මේක අරන් දුන්නේ. අපි මේක කියලා බලමු ඇසිස්ටන්ට් සයිඩ් එකේ තියෙන ඇසිස්ටන්ට් කියලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි මෙතනත් ඇසිස්ටන්ට් තමයි වැඩ කරලා තියෙන්නේ. මේකෙත් ඇසිස්ටන්ට් තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් මේ රිසල්ට් එකම තමයි මෙතනත් මෙයා දෙන්නේ. ඉතින් මේකේ මේ බලන්න කොමෙන්ට් එක ඩිෆෝල්ට් බ්‍රවුසර් එක කරන්න කියලා මෙයාලගේ නොටිෆිකේෂන් නිතරම එනවා. සාමාන්‍යයෙන් අපි යූස් කරන අනිත් බ්‍රවුසර්ස් ඉන්ස්ටෝල් කරාමත් ඒ කට්ටිය එයාලගේ බ්‍රවුසර් එක අපේ කම්පියුටර් එකේ ඩිෆෝල්ට් බ්‍රවුසර් එක කරගන්න කියලා එනවා. ඉතින් ඒ වගේ මෙයාලගේ ඩිෆෝල්ට් බ්‍රවුසර් එක කරගන්න කියලා මේ විදිහට එනවා අපිට බලා ගන්න පුළුවන්. මේක මේ view එක දැකපු ගමන් මට කියන්න පුළුවන් මේක Chromium based browser එකක්. Chrome එකත් use කරගෙන තමයි මේක හදලා තියෙන්නේ. විශේෂත්වය තමයි මේකේ Perplexity integrate කරලා තියෙනවා. ඒ අරින්න ගත්තොත් ඊටු ටික සම්පූර්ණයෙන්ම Chrome එක වගේම තමයි. ඉතින් මේ තියෙන්නේ Chrome web store එකකින් අපිට extension install කරගෙනත් මේක ඇතුලේ use කරන්න පුළුවන්. ඉතින් Chromium based වෙච්ච web browsers ගත්තාම සාමාන්‍යයෙන් කම්පියුටර් එකේ පොඩි performance ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා මේක use කරන්න. ඒ වගේම තමයි Perplexity ලගේ තියෙන privacy policy details වලට අමතරව ඔයාලා Google ලගේ තියෙන දේවලුත් මේ කට්ටිය use කරනවා Chromium base වෙලා නිසා. ඉතින් Chromium කියන එක ගැන idea එකක් නැත්නම් Chromium ගැන පොඩ්ඩක් Perplexity එකෙන් අහලා බලන්න. එයා කියයි මොකක්ද කියලා. අපි use කරන Chrome browser එක ඊට පස්සේ ඒ වගේ තව use කරන browsers ගොඩක් Brave browser එක ඊට පස්සේ ඒ වගේ browsers ගණනාවක්ම හැදිලා තියෙන්නේ Chrome browser එක base කරගෙන. ඒක නිසා තමයි Chromium කියලා කියන්නේ. Chromium base කරගෙන තමයි ඒ ගොඩක් browsers හැදිලා තියෙන්නේ. ඊට අමතරව වෙනත් browsers model තියෙනවා. ඒවා base වෙලා හැදිච්ච ඒවත් මේ ලෝකේ තියෙන ඕන තරම්. ඉතින් ඔයාලා privacy එක ගැන හිතනවා නම් data වල ආරක්ෂාව ගැන හිතනවා නම් සහ ad වලින් spam වෙන එකෙන් වලකින්න හිතනවා නම් ඒවට ගැලපෙන browsers ඔයාලා select කරගන්න ඕන. ඉතින් Perplexity කියන්නේ Perplexity ලගේ මේ ඇවිල්ලා තියෙන Comet කියන්නේ AI මොඩල් එකක් යූස් වෙන බ්‍රවුසර් එකක්. ඉතින් ඒකෙදී අපිට වෙනම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මීට අමතරව තියෙන අනිත් බ්‍රවුසර්ස් ගැන ආයෙ පොඩ්ඩක් බැලුවොත් මේ Atlas එකයි DI එකයි අපිට යූස් කරන්න
අවස්ථාව මේ වෙනකොට තාම නෑ. මොකද ඇට්ලස් එක තියෙන්නේ Windows අයට නෑ, Mac අයට තියෙනවා. Mac users ලට try කරලා බලන්න පුළුවන්. Dia browser එක whitelist එකට join වෙන්න ඕන. Sigma එක අපිට download කරන් use කරන්න පුළුවන්. ඊට පස්සේ මේ agentic AI එක අපිට මේ agentic AI පිලෝ වෙන්න ඕනි මේක නම. කොහොම හරි මෙන්න මේ agentic browser එකත් අපිට download කරලා use කරන්න පුළුවන් එකක්. ඉතින් අනිත් AI browsers වලත් review එකක් ඔයාලට ඕන නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඒව ගැනත් ඔයාලට review එකක් අරගෙන එනවා. ඉතින් මේක use කරන විදිය කොහොමද කියලා ඔයාලට සාමාන්‍යයෙන් මේක බැලුවොත් බලා ගන්න පුළුවන්. ඔයාලට online product order කරන්න, ඊට පස්සේ ප්‍රශ්න අහලා වැඩ කරගන්න, ඒ වගේ වැඩ ගොඩක් මේක ඇතුළේදී කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අද වීඩියෝ එකකින් සමු ගන්නවා මේ ටෙක් දෙයියෝ YouTube දැනුම අවකාශය.